අපේ ෆේස්බුක් වල ඉන්න යාළුවෝ එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම එකපාර අන්ෆ්‍රෙන්ඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය මොකක්ද? ඒ ක්‍රමය කරන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඒ ගැන. ආයුබෝවන් කියලා පිළිගන්නවා භාෂණ හරිශ්චන්ද්‍ර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම. මම මුලින්ම Facebook වලට ගිහිල්ලා පෙන්වන්නම් ඔයාලට මගේ friendsලා කී දෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඔක්කොම කලින් Facebook වලට log වෙන්න ඕන. මම දැන්ටමත් log වෙලා ඉන්නේ. ඔයාලත් වැඩේ කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලගේ browser එකෙන් Facebook වලට log වෙලා ඉන්න. එතකොට අපි ඉස්සරහට වැඩේ කරගන්න ලේසි වෙනවා. ඉතින් මම මේ වැඩේ කරන්න ගිහලාම වෙනම Facebook account එකක් හදාගත්තා. ඒකට friends මම මේනකොට 719 දෙනෙක් එකතු කරගෙන ඉන්නවා. ඉතින් මං අද මේ වීඩියෝ එක ඉවර වෙද්දි මේ හැමෝම අයින් කරලා පෙන්නනවා. ඉතින් මේක අපි කරන්නේ Chrome browser එකට තියෙන extension එකක් භාවිතා කරලා ඒක install කරගන්න ඕන නිසා අපි යන්න ඕන Chrome web store එකට. ඉතින් මම මේ විදිහට අලුත් tab එකක් open කරගෙන Chrome web store කියලා search කරනවා. එතකොට අපිට උඩින් එනවා මේ විදිහට Chrome web store කියලා. අන්න ඒකට ප්‍රෙස් කරලා Chrome web store එකට යන්න ඕන. ඉතින් web store එකේ තියෙන මොකක්ද කියලා ඔයාලා හොඳටම දන්නවා. මගේ YouTube channel එකත් එක්ක ඔයාලා දිග කාලයක් තිස්සේ එකතු වෙලා ඉන්නවනේ. මේකෙන් තමයි අපේ Chrome browser එකට අවශ්‍ය කරන extension download කරගන්න තියෙන්නේ. ඉතින් අද අපි මේ friends line කරන්න හදන්නේ මේ Chrome වල තියෙන extension එකක් භාවිතා කරලා. ඒකේ නම තමයි multiple tools for Facebook කියන එක. ඉතින් මම මේ විදිහට type කරලා මෙතන search කරනවා multiple tools for Facebook කියලා. ඒකත් එක්කම අපිට මේ විදිහට උඩින් එනවා multiple tools for Facebook කියලා. ඉතින් මගේ වම් පැත්තෙන් තියෙන rate it කියලා බටන් එකක්. එනකොට ඔයාලගේ එතන තියෙන්න ඕන add to Chrome කියලා මෙන්න මේ වගේ බටන් එකක්. මොකද ඔයාලගේ මේ extension එක කලින් add කරලා නැති නිසා. ඉතින් මේ add to Chrome කියන බටන් එක උඩ press කරලා ඔයාලගේ Chrome browser එකට මේක සාර්ථකව install කරගන්න ඕන. ඉතින් multiple tools for Facebook කියන tool එක හරියට install කරාට පස්සේ එන මෙන්න මේ icon එක උඩ press කරලා ඔයාලට පුළුවන් මේ extension එකේ dashboard එක මෙන්න මේ විදිහට බලා ගන්න. ඉතින් අපි කලින් Facebook වලට මේ විදිහට log වෙලා හිටිය නිසා මෙයාලත් මෙතන අපේ account එක මෙතන පෙන්නනවා log වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කලින්ම කිව්වේ Facebook වලට log වෙලාම මේ වැඩේ පටන් ගන්න කියලා. හරි. දැන් අපි මෙතන friends line කරගන්න ඕනේ. මෙන්න මේ extension dashboard කියන බටන් එකත් එක්ක එහා පැත්තේ තියෙන මෙන්න මේ කතිර බටන් එක උඩ press කරන එක. එතකොට අපිට මෙන්න මේ වගේ menu එකක් එනවා. මේකේ tools වලට යන්න ඕනේ. tools වල අපිට උඩින් බලා ගන්න පුළුවන් friends remover කියලා බටන් එක. ඒක උඩ press කරාට පස්සේ අපිට මේ විදිහට fetching data කියලා ඇවිල්ලා friends ලා ගන්නත් එක්ක තියෙන විස්තර ටික පෙන්නනවා. මෙතන උඩින්ම පෙන්නනවා අපිට warning එකක් වගේ become a premium user to find locked and deactivated friends කියලා. ඉතින් ඇත්තටම මේ කියන්නේ ඔයාලට අවශ්‍යයි නම් inactive friends ලා කියන්නේ මාස ගානකට අවුරුදු ගානකට කලින් online ඇවිල්ලා ඉන්න friends ලා අයින් කරලා හැමදාම active වෙන friends ලා ඉතුරු වෙන්න අනිත් කට්ටිය remove කරන්න. online ඉන්නේ නැති කට්ටිය remove කරන්න ඕන නම් මෙයාලා කියන යාලට සල්ලි ගෙවන්න කියලා. ඉතින් ඇත්තටම friends ලා ඔක්කොම අයින් කරගන්න මේ වැඩේට අපිට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අපිට friends ලා ඔක්කොම ගොඩක් ලේසියෙන් නොමිලේ අයින් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට active friends ලා ඉතුරු වෙද්දී අනිත් අය remove කරගන්න ඕන නම් මේකට සල්ලි ගෙවන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ friends ලා ඔක්කොම අයින් කරගන්න හැටි නිසා ඒකට සල්ලි ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මෙතන අපිට මේ විදිහට අපේ friends list එක පෙන්නනවා. මෙතන මේ 10 rows කියන එක අපිට උපරිමයේ 100ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේක 100 rows වලට දාගන්නවා. එතකොට අපිට එක row එකක එක page එකක යාළුවෝ 100 දෙනෙක් පෙන්නනවා. මේ විදිහට. එතකොට අපේ වැඩේ කරගන්න ලේසි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ හරිය බටන් එක උඩ press කරන එක. එතකොට අපේ එතන ඉඳන් ඉන්න යටට ඉන්න යාළුවෝ හැමෝම සිලෙක්ට් වෙනවා. ඉතින් ඔයාලට හිතන්න මොකක් හරි හේතුවක් නිසා යාළුවෝ දෙතුන් දෙනෙක් විතර කරගන්න ඕනේ කියලා. එතකොට කරන්න තියෙන්නේ යටට ස්ක්‍රෝල් කරලා ඒ අදාළ එක්කෙනාගේ හරිය ගාවින් ඒ හරිය අයින් කරන එක. එතකොට යාළුවා ඉතුරු වෙලා අනිත් කට්ටියව ඉබේම රිමූව් වෙනවා. හරි. ඉතින් දැන් ඔයාලා මේ විදිහට හරිය දැම්මම පස්සේ ඔයාලා friends ලා ඔක්කොමලා යන්නේ නැහැ. අර page එකේ එක row එකක ඉන්න 100 දෙනා විතරයි අයින් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට ඔක්කොමලා අයින් කරගන්න ඕන නිසා එකක මේ විදිහට හරිය press කරලා ඊළඟ page එකට යන්න ඕන. මේක උඩ මේ විදිහට press කරලා next වලට යන්න. ඊට පස්සේ next page එකේ ආයිමත් අපිට ඊළඟ යාළුවෝ 100 දෙනා පෙන්නනවා. ඒගොල්ලන්ගෙත් මේ ඔක්කොම මේ විදිහට select කරලා ඊළඟ page එකට යන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාලගේ තියෙන friends ගාන අනුව මේ page සංඛ්‍යාව එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලගේ ඉන්න friends 1000ක් ඉන්නවා නම් ඔයාලට මේ විදිහට 100 page 10ක් පෙන්නනවා. 2000ක් ඉන්නවා නම් 20ක් පෙන්නනවා. මේ විදිහට මේ වගේ ඔයාලට හැම page එකකින් page එකටම ගිහිල්ලා මේ උඩ තියෙන හරිය press කරන්න ඕන. එතකොට තමයි ඉන්න හැමෝම remove වෙන්නේ. ඔයා එකක විතරක් select කරලා මේ විදිහට remove කරන්න දැම්මොත් ඒ page එකේ ඉන්න 100 දෙනා විතරයි remove වෙන්නේ. ඉතින් මම මේ විදිහට මගේ පේන rows ගණන් හරියන්න තියෙන pages වලට ඔක්කොටම ගිහිල්ලා මේ විදිහට හරිය press කරනවා. press කරලා මෙන්න මෙතන රතු පාට තියෙනවා bye bye කියලා. අන්නේ බටන් එක උඩ press කරන්න ඕන. එතකොට අපි මේ විදිහට අහනවා are you sure කියලා මේක unfriend කරන්නයි තියෙන්නේ.
ඒකත් එක්කම අපිට පෙන්වනවා මේ විදිහට උඩට ගියාම අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා එකින් එක රිමූව් වෙනවා වගේම රිමූව් වෙච්ච ෆ්‍රෙන්ඩ්ස්ලාගේ විස්තරات අපිට මේ විදිහට පෙන්වනවා. අදාළ කෙනාගේ යූසර් නේම් එකත් එක්ක මේක රිමූව් කියලා වැටෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන වේගයට මේකේ ෆ්‍රෙන්ඩ්ස් අයින් වෙන්නේ නැහැ. මේකට සැලකිය යුතු වෙලාවක් ගත වෙනවා. මගේ නම් සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා 800ම රිමූව් වෙන්න විනාඩි 10ක් විතර වගේ කාලයක් ගත වුණා. ඔයාලගේ කොහොමද කියලා මට කියන්න බෑ. සමහරට මේක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක වෙනස් වෙන්න උනත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මීටර් ඉක්මනට මේක රිමූව් වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ ක්‍රමෙන් අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම අයින් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය වෙන සමහර යාළුවෝ ඉතුරු වෙදි සමහරක් කට්ටිය විතරක් එකපාර අයින් කරගන්න. ඒකටත් පුළුවන් අදාළ එක්කෙනාගේ ගාවින් විතරක් හරිය දාලා එයාලා විතරක් රිමූව් කරගන්න. ඉතින් මම මේක ඉස්සරහට ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. ඒතකොට ඔයාලට මේ වීඩියෝ එකේ කම්මැලිකමක් දැනෙන්නේ නැති නිසා. එකකින් මේ විදිහට අපිට වැඩේ ඉවරනට පස්සේ ඩන් කියලා මේ විදිහට පෙන්නනවා. දැන් මම ඔයාලට මගේ Facebook account එකට ගිහිල්ලා පෙන්නන්නම් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට account එකට ආවට පස්සේ ඔයාලට ඒත් පෙන්නනවා friendsලා 11ක් ඉන්නවා කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේක 11ක් පෙන්නන්නේ මම follow කරන friendsලා ගන්න. මෙයාලා අපිට manually අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ නැතත් friendsලා 11ක් කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි නිසා. ඉතින් ඇත්තටම මේ tool එක 100%ක් සාර්ථකව වැඩ කරනවා. ඇත්තටම මෙයාගේ tools internet එකේ ඕන තරම් තියෙනවා. තිබ්බට ඒ tool එක පාවිච්චි කරලා friends අයින් කරාට පස්සේ ටික දවසකින් අපේ FB account එක lock වෙනවා. එහෙම නැත්නම් ban වෙනවා. ඉතින් ඒ නිසා මේ tool එක ගොඩක් ආරක්ෂිතයි කියලා මට කියන්න පුළුවන්. මොකද මමත් මේ tool එකෙන් මේ විදිහට friends අයින් කළා ටික දවසක් ඉඳලා තමයි වීඩියෝ එක වලට මේ විදිහට අරගෙන ආවේ. මොකද account එක ban වෙනවාද කියලා මට බලා ගන්න ඕන වෙච්ච නිසා. ඉතින් මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. අපිට ඉන්න ෆ්‍රෙන්ඩ්ස් හැමෝම මේකෙන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ tool එකේ තවත් වාසි ගොඩක් තියෙනවා. මම ඒකත් එකින් එක ඉස්සරහට ඔයාලට වීඩියෝස් වලදී අරන් එනවා. ඒ විතරක් නෙමෙයි Facebook ගැන විතරක් නෙමෙයි තාක්ෂණය ගැන, කම්පියුටර්ස් ගැන, ෆෝන් ගැන, ගේම් ගැන හැම දෙයක්ම මගේ YouTube channel එකේ තියෙන හැම දෙයක්ම බලන්න අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතුපකට subscribe button එක උඩ press කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක උඩත් press කරලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තමයි friends ලාගෙන් බේරෙන්න බැරුව ඕන් නැති friends ලාත් ගොඩක් add කරගෙන ඉන්න යාළුවන්ට මේ වීඩියෝ අනිවාර්යයෙන්ම share කරන්න. එයාලට කියලා දෙන්න ඔයාලගේ යාළුවෝ ඔක්කොම එකපාර අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක කරලා බලන්න කියලා. ඉතින් වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න. වීඩියෝ එකේ අදහස්, channel එකේ අදහස්, මගේ මොකක් හරි අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම්, නිවැරදි කිරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න මම භාෂණ හරිචන්ද්‍ර YouTube channel එකේ